අයිබෝන් තුසා අයිබෝන් ශ්‍රීලා. ඉතින් කාලෙක ඉන්නේ ඔව් පොඩ්ඩක් මේ රාජකාරී සඳහා කොළඹින් පිට මේ දවස් දෙකේ ඉතින් ඔව් නේ රාජකාරී ඒවා කරන්න එපා හම්බ කරගන්න එපා මේ අපිට අපි හම්බ කරොත් අපි පැලවත්ින් සල්ලි දෙන්නේ නැහැ නේ අපිට කරොත් පුළුවන් නම් ඒ දකින්න කෙනෙකුට අපි දිහා බලපං කරන්න මේ ඉතින් මේ මොනවද ඔය පාර තොටේ ඇවිදිනකොට ගානට හිටියේ කොයි පැත්තද ඉඳි මාතර ගාල්ල ඒ පැත්තේ තමයි මම හිටියේ මේ වැඩ යෙදිලා තිබුණේ මේ ගොඩක් තැන්වලදී ඉතින් මට ඇහුනේ මේ අර දිව්‍ය ලෝකෙන් ආපු නියෝජ්‍යමතුමා ගැන තමයි කතා වුණේ සමුද දවසේමත් ඊයේත් මේ ඔව් ඒ කියන්නේ මේ දිව්‍ය ලෝකෙන් මනුලෝකයට ආපු මේ අර බංගු අරුණ ජයසේකර මහත්තයා ගැන කතා කරේ. මම ඒකදී මම අහුණේ අර බැලුවා සාමාන්‍යයෙන් ඔය ධර්ම ආගමේ තියෙනවා දහමේ තියෙනවා දිව්‍ය ලෝකෙන් සාමාන්‍යයෙන් කෙනෙක් චුත වෙන්න සාමාන්‍ය හේතු කීපයක් තියෙනවා. ඔව්. ඒ ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි තමන් අරගෙන ගියපු පින්. කියන්නේ ඒ ටික ඉවරුණයින් පස්සේදී මේ අහපු මනුලෝකෙට එනවා. එක හේතුවක්. ඊළඟ එක තමයි අර පින් කරලා ඔක්කොම කරලා ඉවර වෙලා තව එක අධිරයි තියෙන රහත් භාවයටපත් වෙන්න. එතකොට නැත්තම් ඒ රහත් වෙන්න බෑ දිව්‍ය ලෝකෙ ඉඳගෙන. ඔව් දිව්‍ය ලෝකෙ ඉඳලා ආපු මනුලෝකෙට ඇවිල්ලා ඊටාම කෙටි කාලයක් ඇතුළත රහත් ඒ තත්ත්වයට ගිහිල්ලා අහපව් එතනින් පස්සේ ජීවිතේ අවසන් කරනවා. ඕකේ මරු මීම්යක් හදලා තිබ්බා හරිද? මේ මනුලෝකෙන් ආපු සෙට් එක මචං දිව්‍ය ලෝකේ ඉන්නවා. මෙයා ඊට පස්සේ වසන්ත සමරසිංහ ලාල් කාන්ත ඊට පස්සේ කවුද බං මේ අපේ අර ගෑනු කෙනා මේ ලක්මාලි ඔය සෙට් එකම ඉන්නවා හරිද ලක්මාලි ඊට පස්සේ උගන්ඩා කුමාරි ඔක්කොම ඉන්නවා කොට්ටච්චිලා ඔක්කොම ඉන්නවා සහරන් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දාලා කන්නාවියෝ ටික ඉන්නකොට ඉන්නේ ලක්මාලි අඩෝ මම මෙච්චර කල් මැරුණේ මාරුම් එක හරි අපි අර වීඩියෝ එක බලලා ඉමුකෝ ඒ විපක්ෂය අපි පරාජය කර ඉවරයි. නමුත් අපි සිතාමත් සංවිධානාත්මකව දේශපාලනික වශයෙන් ඔවුන්ගේ දේශපාලනය අවසන් කළ යුතු ඇත. මෙතන ඉන්න කවුරු හරි කියන්න ඉදිරි අවුරුදු 25 ඇතුළත අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමත් එක්ක තරඟ කරන්න ඉන්න කවුරු හරි ඉන්නවනම් කියන්න. එන්න ඉන්න නායකයෙක්, නැගියන නායකයෙක්, ඉන්න නායකයෙක් වෙන පක්ෂයක් තියෙනවනම් ව්‍යාපාරයක් තියෙනවනම් මේ ජාතික ජනබලවේගයත් එක්ක මූණට මූණ තරඟ කරන්න ඉදිරියේ ඕනම මැතිවරණයකදී ඉන්නවනම් එහෙමනම් මේ මම වගේ අරුණ ජයසේකරනි මුත්ත බුදු පුතින් දිව්‍ය ලෝකෙන් ආපු වෙනම සෙට් එකක් එන්න ඕනේ. ආය නැහැ කවුරුත් ඒ තරම් දුරට දේශපාලන ඕන්ගේ ඉවර කරහමාරයි. දැන් මේ අපි අද හම්බෙලා තියෙන්නේ මොකටද? ඔබලා අපි එකතු වෙලා දේශපාලනික වශයෙන් සංවිධානය වෙලා ඕන්ගේ ඉතුරු දේශපාලනය ඉවර කළ යුතුයි. එච්චරයි. මේක මචං කෑලි 3කට බෙදා ගන්න පුළුවන්. හරිද? දැන් දැන් පාට එක පැත්තෙම තියමු. ගොම් පාටේ පැත්තෙන් තියමුකෝ. දැන් මේක මචං එකක් මේක කියන්නේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ඒකනේ. මේ සාමූහිකට. හරිද? එතකොට මේකේ මුලින්ම කියන්න බලන්න මොකද කිය? ඒ විපක්ෂය අපි පරාජය කර ඉවරයි. නමුත් අපි සිතාමත් සංවිධානාත්මකව දේශපාලනික වශයෙන් ඔවුන්ගේ දේශපාලනය අවසන් කළ යුතු ඇත. ඔව්. හරිද? එතකොට මෙයා කියනවා මේ සංවිධානාත්මකව මේ දේශපාලනය අවසන් කරන්න ඕනලු. මේ කියන්නේ මිලිටරි පුහුණුවක් තියෙන පිරිසක් ඉස්සරහා. හරිද? දැන් මෙහෙන වෛරකින් කතා කරන්නේ දැන් මේක අපි අවුරුදු 25කට දැන් මෙහෙම ඉවර කරලා තියෙනවා. එහෙම කියලා කියන්නේ. මං කියන්නේ මේක හෙන ධර්ම ප්‍රකාශයක්. ධර්ම ප්‍රකාශයක් නෙතු. ධර්ම ප්‍රකාශයක්. ඔව්. දැන් මෙතන ඊළඟ එක දැන් මෙතන අන්තිමට කියනවා දැක්කනේ. දැන් අන්තිමට දැන් ගොම් පාට් එක අමතක කරලා ආයි අපි අන්තිමට බලමුකෝ. අද හම්බෙලා තියෙන මොකටද? ඔබලා අපි එකතු වෙලා දේශපාලනික වශයෙන් සංවිධානය වෙලා ඔවුන්ගේ ඉතුරු දේශපාලනය ඉවර කළ යුතුයි. ඒ කියන්නේ සංවිධානය වෙලා මේ එහෙම එකතු වෙලා ඔක්කොම එකතු වෙලා මේ කියන්නේ ආය අමතක කරනවා මේ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සාමූහිකයකට. හරිද? එතකොට මෙයාලා කොයි විදියට බ්‍රේන් වොෂ් කළාද කියලා අපි දන්නේ නැහැ. දැන් තාමත් මේ ආණ්ඩුවට කඩේ යන්න මේ පිරිසක් ඉන්නවා කියන්නේ එයාලගේ ඔලු කොහොම වෙනස් කරලාද දන්නේ නැහැ. එතන බලන්න මැද කියන කතාව. අවුරුදු 25කට අනුර කුමාර දිසානායකට තරඟ කරන්න කවුරුවත් ඉන්නද? එතකොට මචං දැන් එකක් තමයි මෙයාලාගේ ජනාධිපති ධූරය අහෝසි කරනවා තිබුණා එදා ඉඳලම. ඒකට එයාලා එහෙම අහෝසි කරන්නේ නැහැ. ඔය අවුරුදු 25කට පස්සෙත් මෙයාලා ජනාධිපති ධූරයක් ක්‍රියාත්මක කරනවා. ඊළඟ එක තමයි ශ්‍රීලාල් මෙයාලා කියනවා මේ කට්ටියගේ කියන්නේ කිසිම පක්ෂක
කෙනෙක් නෑ මේ ජනාධිපති ධූරයකට අනුර කුමාරත් එක්ක හැප්පෙනවා සහ දැන් අර කිව්වගේ අවුරුදු 10කට නම් දැන් මේ සාමාන්‍ය විධායක ජනාධිපති කෙනෙක් පත් වෙන අවුරුදු 10කට අවුරුදු අන්න හරි. ඒතර අවුරුදු 10ක් යන 10කට පස්සෙත් අනුර කුමාර දිසානායක ඉන්න නම් එක්ක මේ කටේ හමුදා පාලනයක් යනලා තියෙනවා. තව අවුරුදු 25කට කියන්නේ මේ 5යි දැන් තව ආයි තියෙන තව 7ක් විතරනේ මම කියන්නේ අවුරුදු 10ම හිටියා. හරි එතකොට දැන් ඉතුරු ටිකට ඔය කියන විදිහට එක්කම යන පාරෙන් ඉන්නවා. මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා මචං. මෙතන මේ අර හැමෝම මේකේ ජෝක් එකනේ ගන්නෙ. මේ ජෝක් එකත් එක්ක කතාවක් තියෙනවා මේක මේ ඇත්තටම මම කියන්නේ මම මේක අනුර කුමාර තමයි පරිස්සම් වෙන්න. ඔන්න බලන්න මේක අහලා බලන්නකෝ. දිසානායක ගරු ජනාධිපතිතුමත් එක්ක තරඟ කරන්න ඉන්න කවුරු හරි ඉන්නවනම් කියන්න. එන්න ඉන්න නායකයෙක්, නැගී එන නායකයෙක්, ඉන්න නායකයෙක් වෙන පක්ෂයක් තියෙනවනම් ව්‍යාපාරයක් තියෙනවනම් මේ ජාතික ජනබලවේගයත් එක්ක මූණට මූණ තරඟ කරන්න ඉදිරියෙන් ඕනම මැතිවරණයකදී ඉන්නවනම් කියන්නේ. එහෙමනම් මේ මම වගේ අරුණ ජයසේකරණි ඔද්ද බුදු උතින් දිව්‍ය ලෝකෙන් ආපු වෙනම සෙට් එකක් එන්න ඕනේ. දාන්න දැක්කද? දැන් මචං මේ කියන්නේ අනුර කුමාරව පරද්දන්න අවුරුදු 25කට කවුරු ඇත්තෙත් නෑ, ඇවිල්ලත් නෑ. දැනට ඉන්නව එක්කනේ. ඉන්නවා. ඒ තමයි මම වගේ දිව්‍ය ලෝකෙන් ආපු වෙනම සෙට් එකක්. ඒ කියන්නේ මම වගේ දිව්‍ය ලෝකෙන් ආපු වෙනම සෙට් එකක් මේ තමයි ඉන්නේ. එතකොට මේ සෙට් එක කියන්නේ මේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද. එතකොට මේ යන්නේ හමුදා කුමන්ත්‍රණයකටද? හරිද? දැන් අමතක කරන්න එපා මෙයා මේ පාස්කු ප්‍රහාරය වෙලාවේ නැගිනහිර ආඥාපති ඉන්දිය කෙනා. හරිද? ප්‍රධාන වගකීමක් දරපු කෙනෙක් ඒ වගකීම් පැහැරාරපු නිලධාරියෙක්. හරිද? එතකොට ඒකත් අපිට සැකයි මේකත් වෙන්න හැරලා නිකන් ඉදියද කියලා. කියන්න බෑනේ මචං. දැන් මෙයාලා මේ ගණන් හදන විදිහට නිකන් අර කූඹියෝ එකේ වගේ අමුතුයි අපිටත් අපි හදන්න බෑ. අපිට බැරිමව. රාජපක්ෂල බලයට ගන්න මේ කරන අපි කියන නෑ අනුර කුමාරව බලයට ගන්න ඒ වෙලාවේ මේ ආණ්ඩු දෙකම විනාශ කරලා රාජපක්ෂලට මේක කරේ කියලා බලලා අරක පේල් කියලා දාලා අනුර කුමාරව ජනාධිපති කරන්න තුන්වෙනි ඔප්ෂන් එක ගේන්න තමයි මේ කරේ කියලා. කියන්න මොකද අනුර කුමාර මචං මේ JVP එකෙන් මේ මෑත ඉතිහාසයේ අන්තිමට චන්ද්‍ර දැම්මික කවද්ද කියන්නේ 2019. ඊට ඉස්සෙල්ලා එකම මැතිවරණයක් කියන්නේ චන්ද්‍ර දාම්. ඔව්. දැම්මේ හැමෝම කාව හරි පපට් කෙනෙක්ව දාලා කාට හරි උදව් කරලා මේ ඉන්දියා මිසක් කාවත් දැම්මේ නෑ 2005 ඉඳලා දැම්මේ නෑ දැම්මෙම 2019 අපි කියනවා 2019 දැම්මෙම මේ පාස්කු ප්‍රහාරය නිසා ඒකෙන් වාසි ගන්න අනිවාර්යයෙන් වෙන්න පුළුවන් මචං ඉබ්‍රාහිම් නානා ඔව් JVP පුතාලා දෙන්න JVP ඒකට ලැබු ප්ලෑන් සානි රවිට 200 ගාන වතාවක් කියලා තියෙනවා ශාලේලා ඔක්කොම ඒ ප්‍රහාරය මේව කරන්න කිසිම දෙයක් කරේ නෑ. ඔව් හරිද? කිසිම දෙයක් කරේ නෑ. එතකොට ඒක ඊට පස්සේ ආඥා දා ගියා ඉන්දිය නැගිටින ඉන්දිය මෙයා. ඔව්. මම කර යටින් තියෙන්න බලන්න කූඹියෝ ගේමක් වෙන්න බලන්න. අපිට මං කියන්නේ ගෝඨාභය රාජපක්ෂව දිනවන්න නම් මේක කරේ කියලා එයාලා උපකල්පනය කරනවා නම් අපි උපකල්පනය කරනවා නෑ අනුර කුමාරව දිනවන්න තමයි මේක කරේ. අපිටත් කරන්න අයිතියක් තියෙනවා. ඒකේ පිටිපස්සේ ඊළඟට තිබුණ මහා විනාශය තමයි මේක. මහා මොලකරු මෙන්න. අනුර කුමාරගෙන් පස්සේ දිව්‍ය ලෝකෙ ඉඳලා ආවෝ. විතරයි ඉන්නේ සුදුස්සේ. ඔව් ඒක නිසා අපි අනුර කුමාර මහත්තයාට කියන්නේ වහාම පරිස්සම් වෙන්න මෙන්න මේ කියන පුද්ගලයාගෙන්. මොකද මේ කියන්නේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉස්සලා අපි පුහුණුව ගත්තා. එකම කුලේ කට්ටියත් එකම කුලේ අර සෙට් එක මෙයාලද දන්නේ නැහැ. මෙයාලා යටින් පොඩි තෙලක් ගහනක් දන්න මම තමා දැන් ඉන්නේ ඊළඟට වෙන්න මේක අපි සෙට් එක නම් අපි මෙහෙමයි අපේ ගෝලියෝ ටික ඉන්නවා හමුදාවේ. ඒක නිසා ෂුවර් නෑ රාජ්‍ය පෙරලන්න රාජ්‍ය කුමන්ත්‍රණයක් කරන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණ කරන්න. මොකද අපි කැමති නෑ කිසිම අනීතිකව එහෙම මේ රටවල් මේ එහෙම හමුදා පාලනයකට යනවා. ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ නායකයෝ බිහි වෙන්න ඕනේ බැහැලා යන්න ඕනේ. එච්චරයි අවුරුදු 25 කතා. ඕවා මේ නෑ මේ ඒක නිසා දැන් සමහර විට මෙයා මේ කියන්නේ අවුරුදු 25 කියන්නෙම මේ අර දැන් මෙයාලා කියනවනේ අර ඉන්න අය ඔක්කොම අයින් කරන්න ඕනේ විනාශ කරන්න ඕනේ අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නේ නැහැ අපි ගන්න සූදානම් යුතුයි කියලා කියන්නේ අර කට්ටිය දේශපාලනික දේශපාලන කියන්නේ සම්පූර්ණ විනාශ කළ යුතුයි. ඒ කියන්නේ මචං මේ ඒ කියන්නේ මොකද මචං අනික මේ හිටපු ත්‍රස්තවාදී කණ්ඩායම ලොවෙත් නෑ. ත්‍රස්තවාදී කණ්ඩායම. හරිද? එතකොට 88 89 අරුණ ජයසේකර මේ ආණ්ඩුව වෙනුවෙන් JVP එකේ කොල්ල කෙල්ලම මැරුවා. අනිවාර්යයෙන්. මේ ත්‍රස්තවාදීන් විදියට. හරිද? එහෙම කරපු ඒ නිසා අපි අනුර කුමාර මහත්තයාට කියන්නේ මේ අරුණ ජයසේකර මහතාගෙන් මහාම පරිස්සම් වෙන්න. අපි දන්නේ නැහැ මොකාට එන්න හදනවද කියලා. මේ මම මේකත් එක්ක මේ රාජ්‍ය ආරක්ෂාව ඒකට මේ මොකද්ද මචං මේ මාතර මේ අර පෙරහැරේ සිද්ධිය මට මුලින්ම සිද්ධියට ඉස්සලා පෙරහැරේ කතාව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ.
දැන් අද ඇත්තටම මම අද ඔෆිස් ගියේ දවස් දෙකකට තුන්වෙනි දවසේ මේ හතියේ බදා දවසේ මම අද ගියේ ඔෆිස් එකෙත් මේක ලොකු කතාවක්. මේ ඕකේ පෙරහැර ගැන කතා කරෝතින් ශ්‍රී විෂ්ණු දේවාලය දෙවුන්දර ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වන මංගල්‍යයක් තියෙනවා. ඔව් දැන් මචං එතකොට මම තව සමා වෙන්න මේ දැන් උදාහරණයක් දළදා පෙරහැරේ නටන්න නම් ඒකට යම්කිසි තියෙන කුල තියෙනවා ඒක විදි තියෙනවා එහෙම අයිඩි විතරයි දැන් ඕන කෙනෙක්ට ගිහිලා නර්තන කණ්ඩායමක් අරන් ගිහිලා නටන්න බෑ. ඒතකොට මේකෙත් එහෙම යම්කිසි මොනවා හරි මේක එහෙම කුල පදනමක් කියන එකම විශේෂයෙන් නැහැ. නමුත් මේ සම්පූර්ණ මේ මංගල්‍යයේ ලොකුම බර දරන්නේ සහ සංවිධාන කටයුතු ලොකුවටම කැපවීම කරන්නේ ඇත්තටම කිව්වොතින් දීවර ප්‍රජාව. මොකද දෙවුන්දර කියන්නේ සායකට ජාතියක් ආගමක් කියන්නේ මොකද නැහැ. අදාළ නැහැ ශ්‍රීලා. එහෙම නැහැ. එතකොට මේකේ තියෙන ලොකුම දේ තමයි කියන්නේ මාතර කියන දිස්ත්‍රික්කය ගත්තයින් පස්සේ වෙරළාසන්නේ ඉඳලා කෙලින්ම මේ වසිවනාන්තරයේ දක්වාම දෙනියායේ ඉහළ කෙරවලටකම තියෙන දිස්ත්‍රික්කයක් පොඩි දිස්ත්‍රික්කයක්. නමුත් භූවිෂමතා කලාප කීපයක් තියෙන කුල විදියට ගත්තින් විශාල මේ කුල ප්‍රමාණයක් තියෙන එකක්. රස්සාවක් විදියට ගත්තා දීවර කර්මාන්තයේ ඉඳලා ගොවි කර්මාන්තයේ රා කර්මාන්ත දක්වාම තියෙනවා. එතනින් උඩහට එහෙම ගිහිල්ලා මැටි හැම එකම තියෙනවා. එතකොට ඔය කිසිම දෙයක් මේ ශ්‍රී විෂ්ණු දේවාලයේ තියෙන මේ පූජාවට ශ්‍රී විෂ්ණු දෙවියන්ට වාර්ෂික පවත්වන මේ පූජාවට කිසිම බලපෑමක් නැහැ. මොකද දෙනියායේ කොනේ ඉඳලා කම්බුරු පිටිය අකුරැස්ස කොටපොළ ආහපව් එහෙම ගිහලා හක්මන ඔය කියන හැම පැත්තකින්ම එනකොට ඒ හැමෝම දෙවියන් වෙනුවෙන් පුද්ගලිකව මම ඉපදුන දාසෙලා අවුරුදු 16යි මාස 9යි දවස් ගාණක් යනකම් මම ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාර කරලා තිබිලා තියෙනවා මගේ තියෙන අපල දුරු කිරීම වෙනුවෙන් බාර කරලා තියෙන ඒ වගේ මම මාතර ඔය දෙවුන්දර මුදලම කිලෝමීටර් 20ක් විතර මම ජීවත් වෙන්නේ. ඒතකොට ඒ වගේ ප්‍රදේශවල ඉඳලා නම් තමන්ගේ කුඹුරේ තියෙන ඒ වී ටික අරගෙන ඇවිල්ලා දේවදායන්ට පූජා කළා. පොල් ගෙඩිය ගෙනල්ලා දේවදායන්ට පූජා කරලා ඊට පස්සේදී බාර ඔප්පු කරලා අලුතෙන් බාර වෙලා පඳුරු අලුත් කරලා මේ හැමදේම කරන්න තමයි මේ කියන දවස් කීපය යොදාගෙන මේක කරතර ඒ කියන සැනකෙලියක් විදියට කඩවල් දාලා ලොකු දෙයක් කරනවා. නමුත් ඒ හැමදේම පටන් ගන්න කලින් මේ පෙරහැර මංගල්‍ය තමයි පටන් ගන්න. හරිද? හිටවල ඊට පස්සේ පෙරහැර ඉස්සර තිබුණේ කාවාඩි හැම සියලුම නර්තනාංග ඇතුළුව තමයි පෙරහැර තිබුණේ. නමුත් ශ්‍රීලාල් දන්න මේ තරුණ කණ්ඩායම් තමයි මේ කාවාඩි නර්තනයත් එක්ක එකතු වෙන්නේ. එතකොට ඒක ඇත්තටම ඉස්සර වගේ නෙමෙයි දැන් කාවාඩි කතන්දර ගන්න දැන් මචං ඒක ලොකු වෙනමම කලාවක් වෙලා තියෙන දැන් නිකන් බලන්නකො බහුවිය කාලේ ඔව් හරි ලස්සනයි පච්ච කොටාගෙන වෙනම සරංග ඇඳගෙන කොණ්ඩ පාට කරගෙන ඒ කියන්නේ ඒක වෙන සමහර කෙනෙක් නිකන් අර දකුණ එකෙක් නැටුවේ නැත්තම් කාවාඩියක නිකන් කොල්ලෝ hina වෙනවා කියන්නේ ඒ නටන්න පාද තියෙන විදිය වුණත් ඔළුව හොල්ලන විදිය වුණත් ඒ ගහන මෝලමේ රසය වුණත් මචං ඒක එහෙම දෙයක් තියෙනවා. එතකොට දැන් මේ තරුණ කණ්ඩායම් එතකොට එක කණ්ඩායමක් නෙමෙයි කණ්ඩායම් කිහිපයක් නිතරම ඔය කාවාඩි වල ඉන්නවා. මම කියාගෙන ආවේ පසු කාලීනව දෙවුන්දර පෙරහැරේ කාවාඩි නර්තන සඳහා වෙනම දිනයකුත් වෙන් කරලා දුන්නා. මොකද එතකොට ගැටුම් ඇති කෙනා පොඩ්ඩක් ලියා ගන්න ලේසියිනේ. ඔක්කොම දෝ කරනට වැඩිය. එතකොට ඒ වගේ දැන් දෙවුන්දර පෙරහැරේ විතරක් නෙමෙයි ඒකට දැන් උදාහරණයක් දැන් මට කණ්ඩායමක් කරන් ගිහලා එහෙම නටන්න බෑ. ඒක ලියාපදිංචි වෙලා තියෙන ඒ තියෙනවා මචං. ඕනම කෙනෙකුට දැන් අපි කණ්ඩායමකට ගිහලා මට මේ ඕනට ගිහිල්ලා මේ පාර යන ගමන් මේ පෙරහැර බලන ගමන් ඒක මෙතන පැනලා මට නටන්නත් බෑ. සාමාන්‍ය මම අඩුම තරමේ රුපියල් 40000 50000ක්වත් වියදම් කරලා ඕන සමාජිකත්වයේ අරගෙන ඒ කණ්ඩායමේ නටන්න. මොකද ලොකු වියදමක් තියෙන වැඩක් ඕක. එතකොට ඔය දකුණේ තියෙන ඕනම පෙරහැරක කාවාඩි එකත් එක්ක බැඳුණු තාලයක් තමයි අනිවාර්යෙන් ගැටුම් නිර්මාණය වෙනවා. මොකද තරුණ කණ්ඩායම් නටන්නේ ඒක වෙනම ආවේගශීලී පොඩි දේවල් තියෙනවා. අනිත් එක දැන් දෙවුන්දර වගේ පැතිවල ගත්තම ඉතින් සාමාන්‍යයෙන් රට ඇතුළට වඩා පොඩ ආවේගශීලී වැඩි. එතකොට එහෙම දේවල් තියෙනවා. එතකොට මේ හැම දෙයත් එක්කම මේක යම් තැනකට ඇවිල්ලා දැන් කාරණාව මතුනේ ඇත්තටම පහුගිය දවස්වල මේක රටේ ප්‍රධාන මාතෘකාවක් වුණේ සමාජ මාධ්‍ය අරහා හඬපට වගේක් ගියා. නිලමේතුමාට තර්ජනය කිරීම වගේක් සිදු වුණා. ඊට පස්සේ ඒකෙන් පරිබාහිරව පාතාලයට සම්බන්ධ ප්‍රධාන කණ්ඩායම් දෙක දෙන්නෙක් වෙන වෙනම වචන හුවමාරුවක් යනවා වෙන වෙනම. එතකොට මේක ඊට පස්සේ රටේ තියෙන ප්‍රධානම නාලිකාවල ප්‍රධාන ප්‍රවෘත්ති වල
පළවෙනි පුවතට මේක යන්න පටන් ගත්තා. එතකොට මේකෙන් අන්තිමට සීලාල් දැන් ඔයා කතා කරගෙන ආව මන් දන්න කතන්දරේ දෙවිලොවෙන් ආපු නියෝජ්‍යමයතුමා මේකට සම්බන්ධයක් දැන් ගොඩ නැගෙනවා. දැන් ජාතික ආරක්ෂාව කියන බංගුවා දැන් මචං මේක පාතාල කවුරු හරි කණ්ඩායම් දෙක බය නැතුව කියන අඩෝ මම මෙහෙම කරනවා මම මෙහෙම කරා ඕන්නම් මේක හඬ පරීක්ෂා කරන්න පොලිසියට දීපන් මම බය නැහැ කියලා ගාවලට කියලා වෙඩි තියනවා කියන්නේ ඒක හඬ පට දෙකකින් ඉවරලා නැහැ ඊට පස්සේ දැන් ඊයේ වෙඩියක් දීමක් කිසිදු වෙලා තියෙනවා එතකොට ඒක මිනිමරුමක් විදියට නෙමෙයි කියලා තියෙන බය කිරීමක් විදියට කියලා පැහැදිලිවම පේනවා එතකොට මේකට ඊට පස්සේ රිටර්න් එකට කියනවා මොකද දොස්තර කලබල වුණා මේ පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ වෙඩි තියලා වෙඩි තියපුගේ වගකීම බාර ගන්නවා මම තමයි කරේ ඉස්සරහට තව වෙන්න පුළුවන් කියලා කියනවා ඔය මේ ඔක්කොම වෙනකොට අපිට මේ කණ්ඩායම් දෙය ගැන අපිට අපි දන්නේ නැහැ ඇත්තෙත් නැහැ කියන අපි දන්නේත් නැහැ හැබැයි ඒ කරුණ මැද අපිට මේ නියෝජ්‍යමයතුමා අපිට මුලින් කියපු කතාව මතකයි මොකද්ද ඒ කියන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව කියන්නේ අපි ත්‍රස්තවාදීන් අපි මේ බංකු අරගෙන මම දෙන්නම් ටියුෂන් එහෙමනේ කිව්වේ එහෙම කියපු කෙනෙක් නියෝජ්‍යමති වෙලා ඉන්න වෙලාවේ රටේ ප්‍රධාන දේව මංගල්‍යයක් තියෙන ස්ථානයක් සම්බන්ධයෙන් මේ වගේ මේ ප්‍රශ්නයක් වෙලා මේක සීලාල් මට පේන දේ මේක මේ පෙරහැරෙන් පස්සේ මේක නවතින එකක් නෙමෙයි මේ යන විදියට ඒක තමයි හරිද දැන් ඉතින් උතර ප්‍රශ්නේ මචං දැන් ওই පෙරහැරට එන මිනිස්සු දැන් එකක් මචං දැන් ඕක දැන් උදාහරණයකට දැන් කවුරු හරි දැන් ඔබ කිව්වේ දැන් මම අවුරුදු දැන් මම බාර වෙලා තියෙන්නේ මම යන්න ඕනේ පෙරහැරට අනිවාර්යෙන් හරි දෙයියන්ට බාර වෙලා තියෙන්නේ එතකොට මම අනිවාර්යෙන් යනවා මම හදාගෙන තියෙන්නේ අවශ්‍ය අඩුම කුඩුම හදාගෙන ඒ ටික කරගෙන දැන් මේකට බය යන්න බෑනේ කියන්නේ දැන් යන්නේ කොයි වෙලේ වෙඩිවදීද වගේ එකකට යන්න මොකද මමත් හැම අවුරුද්දෙම අනිවාර්යෙන්ම ගිහිල්ලා බාර ආරම්භ වෙලා දේව පූජාවට අනිවාර්යෙන් අපේ ගෙදරින් වීටියක් අරන් ගිහලා ඒ ටික මේක කරලා අනිවාර්යෙන්ම දැන් මට දරුවෝ ඉන්නවා ඒ දරුවන්නුත් මම ඒ අපි මොන ලෙඩක් දුවක් හදුනත් මගෙන් බබෙක් ඉපදුන හිටියත් අනිවාර්යෙන්ම ගිහිල්ලා බාරයක් වෙලා එනවා මෙන්න මෙහෙමයි මේ දේවල් මෙහෙම හරි විදිහට එන්න මෙහෙම බාර ඔප්පු කරනවා එතකොට ඒ විශේෂයෙන්ම මේ කණ්ඩායම් දෙකට සම්බන්ධ සහෝදරවරුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේක ඔයගොල්ලොත් මේකට සම්බන්ධ වෙන හදන්නේ ඇත්තම කිව්වොත් මේ බාරයක් විදියට මේක පුද පූජාවක් පවත්වන්නේ ඒක නර්තනයෙන් දෙවියන්ට පූජාවක් මේ පවත්වන්නේ හරිද එතකොට ඒකට ඔය කියන්නේ දීවර කර්මාන්තය හැමෝම සීලාල් මේ කාලේට දෙවුන්දර ප්‍රදේශයේ බෝට්ටු මූදු යන්නේ නැති වෙලාවක් තියෙනවා හරිද ඒ කියන්නේ මේකට ලොකු කැපකිරීමක් මම කියාගෙන ආපු කතාව එක කැලක් විතර මට අමතක වුණා ඒ කියන්නේ ඔය දෙවුන්දර ප්‍රදේශයේ තදාසන් ප්‍රදේශයේ දීවර රැකියාවේ සියලු දෙනාම මේකට කැප වෙලා පේ වෙලා ඉන්නේ ශ්‍රේලා. ඒ කියන්නේ මේ කාලය ඇතුළත වුන් මූදු යන්නේ. ඊට පස්සේ වුන්ගේ ධනය පරිත්‍යාග කරලා මේ පෙරහැරවල වලට වීදම් කරලා ඊට අමතරව පුද්ගලිකව දේවදානය හොයාගෙන ඇවිල්ලා දේවාලෙට ඒ බාරහාර කරන්න යන ජනතාවට මේ දේවහාර දීලා ඊට පස්සේදී වෙනම දන්සල් පවත්වලා ඒ කියන්නේ ලොකු කැපවීමක් මේ ප්‍රජාව කරනවා. එතකොට ඒ කියන දෙවුන්දර පැත්තේ ප්‍රජාව විතරක් නේ මම අර කිව්ව විදිහට දෙනියාය කොන දක්වම අනිත් පැත්තෙන් තංගල්ල පැත්තට යනකම් අනිත් පැත්තෙන් අහපව් වැලිගම අහංගම පැත්තට යනකම් මේ හැම ප්‍රදේශකින්ම ඇවිල්ලා බාරයක් ඔප්පු කරන්න එන්නේ මේක හින්දා මම ඉතාමත් ගෞරවයෙන් වැඳලා කියන්නේ වැඳලා ඉල්ලන්නේ මේ මංගල්‍ය ඉවරනතුරු ඔයගොල්ලෝ මේ ගැටුම දුරදිය ගෙනියන්නේ නැතුව මේක පුළුවන් නම් සමතකට පත් කරගෙන ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්න දෙන්න එපා. මොකද අපේ දෙමව්පියෝ පොඩි උන් අරගෙන මේ වැඩේට බයෙන් එන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ ලොකු පාපයක් මෙතන වෙනවා. දෙවියන්ට පූජාවක් කරන්න මිනිස්සු නවතිනවා නම් ඔයගොල්ලෝ ගැන හිතලා බයෙන් ඒක ඔයගොල්ලොන්ටත් හොඳ නැහැ. ඒක ඔතන දැන් කවුරු හරි නර්තන කණ්ඩායම් දෙකක්නේ කවුරු හරි කියන්නේ නැතිනේ මෙන්න මෙහෙම අපිට අසාධාරණයක් වුණා. සමහරට අසාධාරණයක් වෙන්නත් ඇති. මොනවා හරි අපි කාරණා සම අපි දන්නේ නැහැ. ඒක නිසා අපිට මේක හැබැයි මම කියන්නේ ඒ සහෝදරවරු හරි කියලා නැහැ. හරි අපි මේක දැන් මෙතනින් ඉවර කරනවා ප්‍රශ්නයක් නැහැ. බොහොම ස්තුතියි අයියෝ අපි වෙනුවෙන් කතා කරාට මේක මෙතනින් අරන් යන්න ඕනේ නැහැ. අපි මේක කරනවා. අපි මේ අවුරුද්ද බැරුවොත් අපි ඊළඟ අවුරුද්ද නටන්න. අනිවාර්යෙන්ම. නැත්තම් අපි පස්සේ ආවිලා බාරේ ඔප්පු වෙන්න. අපි එතන දේවාල ඉස්සරහා ගිහලා නටන්න. අනිවාර්යෙන්ම. අපි නිලමතුමාටත් කියනවා කිසිම හේතුවක් මත කිසිදු කණ්ඩායමකට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැතුව මේ ප්‍රශ්න විසඳන්න ඔබතුමාටත් මැදිහත් වෙන්න පුළුවන්. කියන්නේ මොන කියන්නේ ඔය නටන්න එන්නේ පාතාලයට සම්බන්ධයද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් තරුණයෝනේ ඔය ප්‍රදේශයේ තරුණයෝ වෙන්නේ තමන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාවෙන් නර්තනයක් ඉදිරිපත් කරලා පූජාවක් කරන එක. හින්දා මේ අවස්ථාවේදී මම දැක්කම මොකක් හරි දාලා තිබුණ මේ මොකක් හරි එක කණ්ඩායමක් එහෙම නටන්නේ නැහැ කියලා දාලා තිබ්බ මම දැක්ක එයාලට සමහරට හොඳ පැත්තක් මේකක් වෙන්නේ නැතිව ඒකින්ද ඔබතුමත් මැදිහත් වෙලා තිල්න අපේ නිලමේතුමත් මැදිහත් වෙලා මේ වගේ දෙයක් ඇති වෙනවා සහ මේ ආරක්ෂාව සහතික කරන්න
මම කියන්නේ ඒ කියන්නේ මිනිස්සු ඔය පොලිසිය 500ක් 1000ක් දැම්ම කිව්වත් ඒක නෙමෙයි. අන්න අර හඬපටයක්ම පුළුවන් නම් දාන්න ඔයගොල්ලෝ ඇවිල්ලා මේ වැඩේට සම්බන්ධ වෙලා පූජාවල් ඔව් මං කියන්නේ යන්න අපි මේ ගැටුම මේ වෙලාවේ අඩුම ගානේ తాවකාලිකව හරි නවත්තන්න ගෙනියන්නේ නැහැ මේ පංගල් ඉවරනකම් හරි හරි දාන්නකො එහෙම හඬපටයක් දාලා දෙන්න අපේ ඉල්ලීමට ඒ කියන්නේ ගෞරවයෙන් ඉල්ලා ගෞරවය ඒක හරි ඒ විදිහම තමයි ශ්‍රී ලාංකාව මට ඊළඟට මේ අද එද්දි මතක් වුණේ මේ කාරණා සම්බන්ධයෙන්ම ශ්‍රී විෂ්ණු දෙවියෝ මොනෝහරි දෙයක් දැකලා අනාගතේ දැකලා මෙන්න මේ වගේ ගැටුම්කාරී තත්ත්වයක් උඩුදුවන්න පුළුවන් කියලා හිතලා සමහර විට දිව්‍ය ලෝකෙ ඉඳලා මේ කියන නියෝජ්‍යමතුමා බංකු මහත්තයා එවන්නත් තිබුණා මේ වැඩේට. ඒක නිසා අපි නියෝජ්‍යමතුමාගෙන් ඉල්ලන ඔබතුමාත් කරුණාකරලා දෙවියෝගේ විශ්වාසය රකින්න මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න. දිව්‍ය ලෝකෙන් ආවනම් ඒක නිසා කරුණාකරලා ඒකත් මේව කරන්න කියලා. ඉතින් මේ අර කිව්වා වගේ අපි හැමෝටම ප්‍රාර්ථනා කරමු මේ කිසිම කරදරයක් නැතුව හැමෝටම හිතුව හිතේ ශ්‍රද්ධාවෙන් බයක් නැතුව දෙවියන්ගේ භූමියට ඇවිල්ලා ආරක්ෂිතව මේ වැඩේ කරගෙන යන්න ඔය කියන ප්‍රශ්නයක් ගැන නොහිතෙන තත්ත්වයටම වැඩ කරන්න කියලා ඉල්ලීමක් කරමු.